समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमुक्कदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අට්ඨපාරාද ඉමස්මින් ධම්ම විනයේ අච්චරියා අබ්බූතා යේ ධම්මා දිස්වා ඉමස්මින් බික්ඛු ධම්ම විනයේ අබිරමති ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා. ධර්මස්වනාබිලාෂේ සදැහැති පින්නතුනි, අද දිනේ මේ ධර්ම දානමය පින්කම බොහෝම ශ්‍රද්ධාවෙන් ඉෂ්ට සිද්ධ කරන්නේ මූලිකම අරමුණ RMN අනෝමා මැතිනියට පුණ්‍යානුමෝදනා ඉෂ්ට සිද්ධ කරන්නට එතුමිය මිය පරලොව ගිහිල්ලා වසරක් පිරීම නිමිති කොටගෙන පින් අනුමෝදන් කිරීමේ ප්‍රාප්ති දානමය පින්කමත් ඒ වගේම වසර 29කට පෙර මිය පරලොව යන්ට යෙදුන සයිමන් මහත්මාට පුණ්‍යානුමෝදනා ඉෂ්ට සිද්ධ කිරීම ඇතුළු වර්ග පරම්පරානුගත මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා ඉෂ්ට සිද්ධ කරන්න මේ පින්කමේ මූලිකම අභිමතාර්ථය බවට පත් වෙන්නේ. ඒ වගේම පින්කමේ දායකත්වයේ දරන මූලිකත්වයේ දරන පින්නතුන් ලෙස ලලිත් කුමාර මැතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් උපන්දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද කරන්නටත් ඒ වගේම පින්කමේ මූලිකත්වයේ ගෙන කටයුතු කරන අපේ ලලිත් කුමාර මැතිතුමා ඇතුළු දරුවන් ඥාතීන් හිතවතුන් අසල්වාසීන් විදියට සම්බන්ධ වන පින්වත් සියලුම දෙනාත් අපේ ධර්මදේශනාවට ආරාධනා කරපු අපේ දිනුක මහත්මයා ඇතුළු පින්තුන් සියලුම දෙනාගේ සම්බන්ධයෙන් සහයෝගීත්වයෙන් තමයි මේ ධර්ම දානමය පින්කම බොහෝම ශ්‍රද්ධාවෙන් ඉෂ්ට සිද්ධ කරන්නේ. පින්නතුනි, මේ තථාගතයන්න් වහන්සේගේ දර්ශනය දහම පසක් කර ගැනීම අවබෝධ කර ගැනීම මුල් කරගෙන අපි විසින් ඉෂ්ට සිද්ධ කරනු ලබන ප්‍රමුඛතම කාර්යය තමයි ඒ ධර්මාවබෝධය පිණිස මේ දහම් කාරණා එකින් එක අධ්‍යයනය කිරීම, ඉගෙන ගැනීම කියන කාරණය. සරල වචනෙන් ගත්තොතින් ඒ දහම් කාරණා අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්නේ ප්‍රඥාව වර්ධනය කිරීම පිණිස. ප්‍රඥාව වර්ධනය කිරීමට මත්තෙන්
එහි ප්‍රතිඵලය යථාර්ථවත් ලෙස සමීප කරගන්නට නම් ප්‍රත්‍යක්ෂ වූ කාරණයක් තමයි බලපවත්නා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන වචනේ අර්ථය දෙන්නේ මොකද්ද? පැහැදීම කියන වචනයත් එක්ක, ප්‍රසාදයත් එක්ක. එතකොට සුවිශේෂීම දේ, මූලිකම දේ ප්‍රසාදය, පැහැදීම, ධර්මාවබෝධය ලැබීමට නම්. එසේනම් ඒ ධර්මාවබෝධය ලැබීම සඳහා අපි බොහෝ වෙලාවට ඉෂ්ට සිද්ධ කරනු ලබන ප්‍රමුඛතම සහ සුවිශේෂී කාර්ය වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීම. ධර්ම ශ්‍රවණය කිරීම කියන්නේ බණ අහන එක. ධර්මදේශනා ශ්‍රවණය කිරීම. පාලි භාෂාවේදී ධම්ම කියනවා. සිංහල භාෂාවේදී දහම කියනවා. සංස්කෘත භාෂාවේදී ධර්ම කියනවා. දැන් මේ පින්නතුන් ධර්මදේශනා ඕන තරම් ශ්‍රවණය කරනවනේ නේද? ගුවන්විදුලියේ බණ අහනවා, රූපවාහිනියේ බණ අහනවා. අපේ ඥාතියෙක් මිය ගියාට පස්සේ 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් දෙකෙන් ධර්මදේශනා. බොහෝ ධර්මදේශනා ප්‍රමාණයක් ශ්‍රවණය කරනවා. දැන් මම මේ පින්නතුන්ගෙන් අහනවා ඒ ධර්මදේශනා ශ්‍රවණය කරන ධර්මදේශනාවල අන්තර්ගතය නෙමෙයි. සමස්තයක් විදියට ධර්ම කියන වචනේ අර්ථය මොකක්ද කියලා. ධර්ම කියන්නේ ධර්මදේශනානේ අහන්නේ. ධර්ම කියන වචනේ අර්ථය මොකද්ද? හොඳට මතක තියාගන්න. ධර්ම කියන්නේ දරනවා කියන අදහස. මොකද්ද? ඇහුන්නේ. ධර්මදේශනාව අහනව නම් ධර්මදේශනාවත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ධර්ම කියන වචනේ අර්ථය දෙන්නේ ධර්ම දරනවා කියන අදහස. මොනවද දරන්නේ? පුද්ගලයා සතර අපායට යන්ට නොදී දරනවා, ආරක්ෂා කරනවා කියන අර්ථයෙන් තමයි ධර්ම කියලා යෙදෙන්නේ. සතර අපායට යන්නේ නැහැ. මොකද්ද සතර අපාය? යන්න හරි නොයන්න හරි දැනගෙන ඉන්න එපායි නේද? මොකද්ද සතර අපාය කියන්නේ? නරක, තිරිසන්, പ്രേත, අසුර. මෙන්න මේ කොටස් හතරට යන්නේ කියන අර්ථයෙන් තමයි මේ කොටස් හතරට යන්ට නොදී දරාගෙන සිටිනවා කියන අර්ථයෙන් තමයි ධර්ම කියලා යෙදෙන්නේ. එතකොට ධර්මයට අනුව අනුගත වුණොත් සතර අපායට යන්නේ නැහැ. කොහොමද අනුගත වෙන්නේ? දේශනාවේ දක්වනවා සුනාත, ධාරේත, චරාත ධම්මේ. සුනාත කියන්නේ අයියෝ සුනාත කියන එක දන්නේ නැද්ද? හොඳට නෑ ඇහෙනව නෙමෙයි අහනවා කියන අදහස. සුනාත. හොඳට ඇහුවොත් මොකද්ද වෙන්නේ? ධාරේත ධාරණය කරගන්න පුළුවන්. ධාරණය කරගත්තම චරාත ඊට අනුව හැසිරෙන්නට පුළුවන්. ඒ නිසා තමන් තුළ අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ වෙලාවේ මම මේ කෙටි ධර්ම දේශනාව හොඳට ශ්‍රවණය කරනවා සුනාත. ඒ වගේම ධාරේත හොඳට මතක තියාගන්නවා චරාත ඊට අනුව හැසිරෙනවා කියන අදිෂ්ඨානෙ හිත තුළ ඇති කරගන්න. හුදු සංස්කෘතිකාංගයක් විදියට බණ අහන්න එපා. අපි සංස්කෘතිකාංගයක් විදියට සුදු ඇඳගෙන මේ විදියට වාඩි වෙලා අපේ ඥාතියෙක් මිය ගියාම 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් මේ විදියට බණ අහනවා කියලා වාඩි වෙලා බණ ඇහුවා. අහලා ඉවර වෙලා නැගිටලා ගියා. සාදු කියලා. එහෙම වුණොත් මේකේ ප්‍රතිඵලයක් තියනවද? නෑ, ප්‍රතිඵලයක් නෑ. පින්නතුනි මේ අහන වෙලාවේ ඔබ මෙතන සුවිශේෂී කැපකිරීමක් කළා තියෙන්නේ. අද දවසේම හැමෝම විවිධ වැඩ රාජකාරී කරලා මේ වෙලාවේ බණ පදයක් අහන්න මේ ස්ථානයට ඇවිල්ලා මේකේ ප්‍රතිඵලයක් ලබා ගන්න. ඵලදායීතාවයක් ලබා ගන්න. නැත්නම් මේ කරන මහා දැවැන්ත පරිශ්‍රමයේ
ඇති කිසිදු ප්‍රතිඵලයක් ඵලදායීතාවයක් නැති වෙනවා. Taman තුල අදිෂ්ඨානයක් ඇති කරගන්න. තා ලොකු වෙලාවක් ධර්මදේශනාව නැහැ. තා පුංචි වෙලාවක් ධර්මදේශනාව තියෙන්නේ. මේ පොඩි වෙලාවේ පුංචි වෙලාවේ මම හොඳට ධර්මදේශනාව ශ්‍රවණය කරනවා කියන අදිෂ්ඨානයේ හිත තුල ඇති කරගන්න. පින්නතුනි මම ධර්මදේශනාව සඳහා මාතෘකා කරගන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ මහා වග්ගයේ 82 වන පිටුව බොහෝම ප්‍රකට සූත්‍ර දේශනාවක්. ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකාය අට්ඨක නිපාතය මහා වග්ගය 82 වන පිටුව පහාරාද සූත්‍රය. අහලා තියෙනවද නැද්ද? අහලා තියෙනවද නැද්ද? අහලා තියෙන පින්නතුණුත් ඉන්නවා. නිකන් නමවත් අහලා නැද්ද? හරි. මොකද්ද සූත්‍රේ නම? ධර්මදේශනාව අවසාන වෙද්දී සූත්‍රේ නමවත් මතක තිබ්බොත් ඇති. මොකද්ද සූත්‍රේ නම? පහාරාද සූත්‍රය. මොකද්ද? පහාරාද සූත්‍රය. හැමෝම මේ පොඩි වෙලාවේ මේ ධර්මදේශනයත් එක්ක සම්බන්ධ වෙලා මේ අහන කාරණාවලට තමන්ට ලබා දෙන්න පුළුවන් තමන්ගේ මතය තමන් දන්න ප්‍රමාණය අනුව ඉදිරිපත් කළ හැකි දේ ඉදිරිපත් කළ ධර්මදේශනාවත් එක්ක සම්බන්ධ වුණොත් මේකේ ප්‍රතිඵලයක් තියෙනවා. නැත්නම් නිකාම වාඩි වෙලා නැගිටලා ගියොත් වැඩක් නැති වෙනවා. මොකද සූත්‍රේ නම කිව්වේ? පහාරාද සූත්‍රය. මම මේ සූත්‍රය මේ වෙනතුන්ගේ අවබෝධයේ පහසුව පිණිස කොටස් කිහිපයකට විභජනය කරනවා, බෙදනවා. ඒ අතර පළමු කොටස සූත්‍රයේ සමස්ත සාරාංශය. මොකද සාරාංශය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් නම් සූත්‍රයේ සම්බන්ධයෙන් පැහැදිලි වෙනවා, අවබෝධ වෙනවා. මේ සූත්‍රය මම මේ සූත්‍රය පැහැදිලි කිරීමට ප්‍රථමයෙන් මේ විදිහේ සමාරම්භයක් ලබා ගන්නම්. මම මේ පින්නතුන්ගෙන් ඇහුවොත් ප්‍රධාන වශයෙන් මේ පින්නතුන් බෞද්ධයෙක් උනේ කොහොමද කියන ප්‍රශ්නය ඇහුවොතින් මේ පින්නතුන් ලබා දෙන පිළිතුර මොකද්ද? ඉස්සෙල්ලා කියනකො බෞද්ධද කියලා? ඈ? බෞද්ධද? ඈ? බෞද්ධ. හරි. දැන් එහෙනම් කියන්නකො මේ බෞද්ධ උනේ කොහොමද කියලා? තෙරුවන් සරණ ගිහිපු නිසා. තව තෙරුවන් සරණ ගිහිපු නිසා. එච්චරයිද? මමත් ටිකක් හේතු ටිකක් කියන්නම්කො මේ පින්නතුන් දරන අනෙත් තවත් සමහර ධර්මදේශනාවලදී ඉදිරිපත් කරපු කාරණා. තව තියෙනවද මේ පින්නතුන්ගේ? අම්මා තාත්තා අම්මා තාත්තා බෞද්ධ නිසා. තව සමහර පින්නතුන් කියනවා පෙර කරන ලද පිනකටද? හරි හරි. මම හිතුවේ පවකට කියලා කියයිද දන්නේ නැහැ කියලා. පිනකට නිසා පෙර කරන ලද පුණ්‍ය ශක්තියක අනුභවය නිසා. තව සමහර වෙලාවට බෞද්ධ වෙනවා උපැන්න සහතිකේ බෞද්ධ කියලා තියෙන නිසා. තව විවාහයෙන් බෞද්ධ වෙන පින්නතුණුත් ඉන්නවනේ නේද? විවාහයෙන් බෞද්ධ වෙන පින්නතුණුත් ඉන්නවා. මේ කාරණා විවිධ කාරණා තොරරුවන් සරණ යාම නිසා සමහර වෙලාවට මේ දහම් කාරණා පිළිබඳ අවබෝධය නිසා මේ එක එක කාරණා කියනවා. දැන් මම මේ පින්නතුන්ට මේ කියවන කාරණා ටික එක රාමුවකට එහෙම නැත්නම් එක පිළිවෙලකට යෙදෙන කොටස් දෙකකට යොමු කරන්න. එක පිළිවෙලකට යෙදෙන කොටස් දෙකකට යොමු කරන්න. එක මේක මේ කාරණා දෙක
හොඳට අවබෝධ කරගෙන පිළිතුරක් ලබා දෙන්න උත්සාහ කරන්න. හොඳට අවබෝධ කරගෙන. එක සාමාන්‍යයෙන් මම මෙතනින් ඉස්සෙල්ලා නිදසුනක් කියලා ඉන්නම්කෝ. මේ ගොඩනැගිල්ල ගත්තොත් මේ ගොඩනැගිල්ලේ පැවැත්ම බලය ශක්තිය රඳා පවතින්නේ මොකක් මතද? බලය පැවැත්ම ශක්තිය ප්‍රතිඵලය බලපවතින්නේ කුමක් මතද? අත්තිවාරම් මත. ඒ කියන්නේ පදනම මත, මූලික හේතුව මත. දැන් මේ ඕනෙම දෙයක එහි ශක්තිය බලය පැවැත්ම ප්‍රතිඵලය රඳාපවතින්නේ මොකක් මතද? ඒකේ මූලික පදනම මත. අපේ අධ්‍යාපනයේත් එහෙමයි. වෙන භෞතික වශයෙන් ලබා ගන්න දේකත් එලෙසමයි. එහෙමනම් පින්නතුනේ ඕනෑම දෙයක ප්‍රතිඵලය රඳාපවතින්නේ පදනම මූලික හේතුව මත. පදනම ශක්තිමත් නම් මොකද වෙන්නේ? ප්‍රතිඵලයත් ශක්තිමත්. මේක සාමාන්‍ය ඕනෑම තැනක බලපවතින න්‍යායක්. මේ කාරණය මතක තියාගෙන ඔළුවේ තියාගෙන මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. එක අපි විවිධ කාරණා එකතු කරගෙන මේ පින්නතුන් එක එක්කෙනා එක එක කාරණා විවිධ කාරණා එකතු කරගෙන මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදෙනවා, ප්‍රසාදයටපත් වෙනවා. පැහැදිලිද මං කියන එක? පැහැදිලිද නැද්ද? මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදෙනවා, ප්‍රසාදය ඇති කරගන්නවා. දැන් මේ අපි කතා කරේ දැන් ටිකට ඉස්සෙල්ලා මේ පින්නතුන් එක්ක මේ බෞද්ධයෙක් වීමට මූලික මේ ප්‍රසාදය ඇතිවීමට හේතු කාරණා මොනවද කියලා. මේ කාරණා ඔක්කොම එකතු කරගෙන අපි ශාසනය විශ්ේ පැහැදෙනවා, ධර්ම මාර්ගය අනුගමනය කරනවා. එවිට ශාසනික වශයෙන් අග්‍රඵලය එහෙම නැත්නම් ශාසනික වශයෙන් මාර්ගඵලයන්ට පත්වෙන්න පුළුවන්ද බැරිද? පළවෙනි ප්‍රශ්නය. පුළුවන්ද බැරිද? හරි. දෙවෙනි එකත් මං කියන්නම්කෝ. දැන් අපිනේ කාරණා ටිකක් මේ එක එක ඒවා එකතු කරගත්තේ. ඒ කියන්නේ මූලික පදනම අපි එක එක ඒවායින් එකතු කරගත්තපු ඈ. දෙවෙනි කොටස ශාස්ත්‍රූවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසාදය ඇති කර ගැනීමට හේතු කාරණා ටිකක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මේ කාරණා ටික ශාස්ත්‍රූවරයාණන් වහන්සේ පැහැදිලි කරපු කාරණා ටික අහලා දැකලා අවබෝධ කරගෙන ඒ විශේෂෙහි පැහැදෙනවා, ප්‍රසාදය ඇති කරගන්නවා. එය මුල් කරගෙන ධර්ම මාර්ගයට යොමු වෙනවා. එවිට ශාසනික වශයෙන් ප්‍රතිඵලය අග්‍රඵලය ලැබිය හැකිද නොහැකිද? තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැහැ. පළවෙනි එක ආයි කියනවා. පුළුවන් නම් උත්තරයක් දෙන්න. තේරුම් අරගෙන. අපි මේ එක එක කාරණා මුල් කරගෙන පන්සී සමාදන් වෙච්ච නිසා, තෙරුවන් සරණ ගිහිපු නිසා මොන හරි මේ කාරණා ටිකක් හේතු කරගෙන මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදෙනවා. දැන් මේ වෙලා තියෙන කාරණේ පැහැදෙනවා. ධර්ම මාර්ගයට යොමු වෙනවා. එවිට ශාසනික වශයෙන් ලබන අග්‍රඵලය ලබන්න පුළුවන්ද බැරිද? එක කොටසක්. දෙක බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදෙන්න ශ්‍රද්ධාව ඇති කරගන්න හේතු කාරණා ටිකක්. ඒ ටික අවබෝධ කරගෙන දැකලා අහලා එය මුල් කරගෙන පැහැදෙනවා, ධර්ම මාර්ගය අනුගමනය කරනවා. එවිට ශාසනික වශයෙන් ලබන අග්‍රඵලය ලබන්න පුළුවන්ද බැරිද? පළවෙනි එකෙන් පුළුවන්ද බැරිද? දෙවෙනි එකෙන් පුළුවන්ද බැරිද? පුළුවන්. හරි. පළවෙනි එකෙන් බෑ කිව්වෙත් නෑ, පුළුවන් කිව්වෙත් නෑ, සද්දයක් නැතුව හිටපුවාන්ද ආයි මම පොඩ්ඩක් පැහැදිලි කරනවා මොකද මේ මූලික මේ හරය එහෙම නැත්නම් මේ සාරාංශය අවබෝධ වුනේ නැති වුණොත් ධර්මදේශනාව කළ වැඩක් නෑ. ඒකයි. දැන් මෙහෙම හිතන්න.
ධර්ම මාර්ගයට යොමු වීම. එහෙම නැත්නම් මේ සාසනික අග්‍රඵලය ලබන්න නම් මාර්ගඵල ලබන්නට නම් ඒ මාර්ගඵල ලැබීමේ මූලික අදියර මොකද්ද? මොකද්ද මූලික අදියර? මාර්ගඵලය ලබන්නට නම් මේ ශාසනය තුල අග්‍රඵලය ලැබීමේ මූලික පළවෙනි අවස්ථාව මොකද්ද? ඒක දන්නේ නැද්ද? මොනවා හරි කියන්නේ? ඇහුන්නේ මොනවා හරි එකක්? හරි ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය කිරීම තුල බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ ධර්ම මාර්ගයට අග්‍රඵලය ලබන්න. හරි. ඒ ධර්ම ශ්‍රවණය කරන්නත් ඉස්සෙල්ලා අපි තුල ඇති වෙන්න ඕන එක මොකද්ද? ශ්‍රද්ධාව. හරි. මේ ධර්ම මාර්ගයට යොමු වීමේ ක්‍රමවේදය අනුපිළිවෙල තමයි පළවෙනි අවස්ථාව තමයි මොකද්ද? දැන් කිව්වේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව නොවෙනස් වන ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුද්ගලයාගේ ඊළඟ මොහොත මොකද්ද? ඊළඟ මොහොත සද්ධානු සාරී. හරි. ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ ශ්‍රද්ධාව නොවෙනස් වනව නම් වෙනස් වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාගේ ඊළඟ මොහොත සද්ධානුසාරී. සද්ධානුසාරී පුද්ගලයාගේ ඊළඟ මොහොත ධම්මානුසාරී. ධම්මානුසාරී පුද්ගලයාගේ ඊළඟ මොහොත සෝවාන්. සෝවාන් පුද්ගලයාගේ ඊළඟ අවස්ථාව සක්‍රුදාගාමි. ඊළඟ අවස්ථාව අනාගාමි. ඊළඟ අවස්ථාව අරිහත්. ඔක තමයි අනුපිළිවෙල. දැන් මේකේ ආරම්භය මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති කර ගැනීම. ඒ ශ්‍රද්ධාවටත් ඉස්සරහට එනවා. දැන් සද්ධානුසාරීනේ. ශ්‍රද්ධාව ඇති කරගත්තට පස්සේ ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා මොකද්ද වෙන්නේ? සද්ධානුසාරී. දැන් වැදගත් වෙනවා නොවෙනස් වන ශ්‍රද්ධාවක් ගොඩනගා ගැනීම. දැන් ප්‍රශ්නේ මූලය මේ පින්නතුන් අපි ඇතුළු මේ සියලුම දෙනාගේ මූලය අවුල් වෙලාද අවුල් වෙලා නැද්ද? මොකක්ද අවුල? මොකක්ද අවුල? ඉතින් අවුල් වෙලාද කියන්නකෝ. අවුල් වෙලාද පවුල් වෙලාද? මූලයේ අවුල් වෙලාද නැද්ද? මොකක්ද අවුල? මොකක්ද අවුල? ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? මේ පින්නතුන්ගේ ශ්‍රද්ධාව මොකද්ද වෙන්නේ? හෙල වෙනවා. වෙනස් වන ශ්‍රද්ධාවක් තියෙන්නේ. වෙනස් වන ශ්‍රද්ධාවක්. සාමාන්‍යයෙන් මේ පින්නතුන්ගේ ශ්‍රද්ධාව දැන් උදේට ගත්තොතින් දවසේ කාලසටහන තුල ගත්තොතින් ශ්‍රද්ධාව වෙනස් වෙන හැටි උදේට දැන් බුදුන් ඇඳලා මල් පහන් ටික තියලා පිරිත් ටිකක් අහලා දවස පටන් ගන්නව නම් උදේ තියෙන ශ්‍රද්ධාව ගොඩාක් හොඳට තියෙනවා. ටිකක් දහවල් වෙද්දී වටේ පිටේ සමාජෙත් එක්ක කතා කරද්දී Facebook එකට යද්දී YouTube එකට යද්දී මොකද වෙන්නේ? ටික ටික අඩු වෙනවා. අඩු වෙලා යනවා. ඒ අස්සේ ප්‍රවෘත්ති වලට එහෙම හාමුදුරුවෝ කෙනෙක්ගෙත් මොකක් හරි පන්සලකත් මොකක් හරි පෙන්නුවොත් තිබ්බ ටිකක් නැති වෙලා යනවා. දැන් මොකද වෙලා තියෙන ශ්‍රද්ධාව? ඒ කියන්නේ අපි පැහැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ විවිධ කාරණා පදනම් කරගෙන. සමහර වෙලාවට හාමුදුරුවෝ කෙනෙකුට, භික්ෂුවකට, පන්සලකට, ආරණ්‍යයකට, එක් සම්පදායකට, නිකායකට, පිරිසකට යම් කිසි අවිධිමත් කාරණා ටිකක් මුල් කරගෙන මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? ශ්‍රද්ධාව ඇති කරගෙන. ඒ ශ්‍රද්ධාව මොකද වෙන්නේ? උදේ හවස ඊළඟ දවසේ උදේ හොඳයි. ඒ ශ්‍රද්ධාව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒ කියන්නේ පින්නතුනි මේක හොඳට සරලව මේ පැහැදිලි කරන්නේ මේ කාරණය හොඳ අවබෝධයක් ඇති කරගන්න උත්සාහ කරන්න. එවිට මූලික පදනම ශක්තිමත්. මං කිව්වේ මේ ගොඩනැගිල්ලේ පැවැත්ම, බලය, ශක්තිය, ප්‍රතිඵලය රඳාපවතින්නේ මොකක් මතද?
අත්තිවාරම් මත පදනම මත හේතුව මත දැන් අපි මේ සූදානම් වෙන්නේ මේ ධර්මදේශනාව ඇසුරු කරගෙන මේ පින්නතුන් මෙච්චර දවසක් දාලා තිබ්බ පදනම අයින් කළා අලුත් ශක්තිමත් පදනමක් ඔස්සේ ගොඩනගා ගන්න. මම අර කාරණා දෙකකට බෙදුවනේ. එකක් අපි එකතු කරගත්තු කාරණා ඔස්සේ ධර්ම මාර්ගයට යොමු වීම. ඒකට කවුරුවක් කිව්වේ නෑනේ මාර්ගඵලයන්ටපත් වෙනවයි කියලා. කිව්වද නැද්ද? නෑ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරා කියලා මං කියද්දි මේ වෙනතුන් කිව්වා මාර්ගඵලයන්ටපත් වෙනවා කියලා. දැන් මේ ධර්ම දේශනාව ඇසුරු කරගෙන යොමු වෙන්නේ අර පරණ කතන්දර පදනම් ඔක්කොම අයින් කරලා දාලා සර්වඥානන් වහන්සේ තථාගතයන්න් වහන්සේ ශ්‍රද්ධාව ඇති කර ගැනීමට කියපු කාරණා ටික මුල් කරගෙන ඒ පිළිබඳ දැකලා අහලා අවබෝධ කරගෙන ප්‍රසාදය ඇති කරගන්න. ඒ ප්‍රසාදය ඒ ශ්‍රද්ධාව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවද නැද්ද? නෑ, වෙනස් වෙන්නේ නෑ. බලන්නකො සූත්‍ර දේශනාව අවසාන වෙද්දී ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නෑ කියන්නේ පදනම අත්තිවාරම ශක්තිමත්ද නැද්ද? ශක්තිමත්. ඒ ඔස්සේ ගොඩනගන ගොඩනැගිල්ල ප්‍රතිඵලය අග්‍රඵලය ශක්තිමත්ද නැද්ද? ශක්තිමත්. හරි. මේක තමයි සූත්‍ර දේශනාවේ සාරාංශය. ධර්ම දේශනාවෙන් භාගයක් ඉවරයි මේක අවබෝධ කරගත්ත කියන්නේ. හරි. සූත්‍ර දේශනාවට යනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ වේරංජාවෙහි. කොහෙද? ඇහුන්නේ සම්බන්ධ වෙන්න ඕන ධර්ම දේශනාවත් එක්ක. කොහෙද? වේරංජාවෙහි කොහොඹ ගසක් යට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. මෙතෙන්ට එනවා අසුර රජ කෙනෙක්. සුරයන්ගේ රජුරෝ කවුද? සුරයන්ගේ රජුරෝ කවුද? දෙවියන්ගේ රජුරෝ කවුද? ඇහුන්නේ සක්‍රයා. අසුරයන්ගේ රජුරෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් වේපචිත්ති, අනිත් කෙනා පහාරාද. කවුද? පහාරාද. දැන් එනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න පහාරාද කියන අසුර රජුරෝ. ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නේ? බුදුහාමුදුරුවොත් එක්ක බොහොම සතුරු සාමීචීව ටික වෙලාවක් කතා කර කර ඉන්නවා. ඒ කාරණා අයින් කරලා දානවා කාල වේලාව නිසා. බුදුරජාණන් වහන්සේ අහනවා පහාරාදගෙන් ප්‍රශ්නයක්. පහාරාද දැන් අසුරය කොහෙද ඉන්නේ කියලා අහනවා. ඒකට දෙන උත්තරේ මොකද්ද? අසුරය කොහෙද ඉන්නේ? කොහෙද? ඔව්, මහා මුහුද ආශ්‍රය කොටගෙන. මොකද්ද? මහා මුහුද ආශ්‍රය කොටගෙන. ඒ කියන්නේ අසුරය ඉන්නේ කොහෙද? මහා මුහුදේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ඊළඟ ප්‍රශ්නය, අසුරයෝ මහා මුහුදේ කැමැත්තෙන් ඉන්නවද? සුවසේ ඉන්නවද? සැපෙන් ඉන්නවද? ප්‍රසාදයෙන් ඉන්නවද? සැපසේ ඉන්නවද කියලා අහනවා. මොකක්ද අහන්නේ? මොකක්ද අහන්නේ? අනේ සම්බන්ධ වෙන්නේ නැහනේ. මොකක්ද අහන්නේ? දැන් සැපද කියලා අහනවා. ඈ? මොකක්ද අහන්නේ? නෑ, දැන් සැපද කියලා එහෙම ඇහුවේ නෑ. සුවසේ ඉන්නවද? ප්‍රසාදයෙන් ඉන්නවද? පැහැදීමෙන් ඉන්නවද කියලා අහනවා. ඒ වෙලාවේදී පහාරාද කියනවා, එසේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අසුරයෝ බොහොම සුවසේ සැපෙන් කැමැත්තෙන් මහා මුහුදේ ඉන්නවා. බොහොම ප්‍රසාදයෙන් පැහැදීමෙන් ඉන්නවා. ඊළඟ ප්‍රශ්නය තමයි බුදුහාමුදුරන්ගේ, පහාරාද ඊතරම් පැහැදීමෙන් ප්‍රසාදයෙන් ඉන්න හේතු මොනවද කියලා අහනවා. මොකක්ද අහන්නේ? හේතු මොනවද කියලා අහනවා. ඔන්න පහාරාද පිළිතුරක් ලබා දෙනවා. ස්වාමීනි, අසුරයෝ මහා මුහුද කෙරෙහි පැහැදීමෙන් ඉන්න හේතු 8ක් තියෙනවා. කීයක් තියෙනවද? 8ක් තියෙනවා කියනවා. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ ඊළඟට අහනවා ඒ හේතු 8 කියන්න පුළුවන්ද කියලා. දැන් පින්නතුනි මතක තියාගන්න, මේ දේශනාව තුළ මේ කොටසේදී පැහැදිලි කරන්නේ අසුරයෝ මහා මුහුද කෙරෙහි ප්‍රසාදයෙන් කැමැත්තෙන් ඉන්න හේතු. මේක ධර්ම කාරණාව පැහැදිලි කරද්දී ඒ හා සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ කාරණාට මතක තියාගන්න වෙනවා.
හරිම පහසුයි මතක තියාගන්න. ඒ කියන්නේ මහා මුහුදේ තියෙන විශේෂ ලක්ෂණ 8ක් පැහැදිලි කරන්නේ. ඒ කාරණා 8 ඇත්තටම අපි දන්නවා. බොහොම සරල කෙටි කාරණා ටිකක්. ඒට සමානවම තමයි ධර්ම කාරණා 8ත් තථාගතයන්න් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ උපමා 8 හරිම පහසුයි මතක තියාගන්න. ඒ උපමා 8ට අනුව ධර්ම කාරණා ටික පහසුද අපහසුද මතක තියාගන්න. පහසුයි. හරි. මං පැහැදිලි කරනවා මහා මුහුද කෙරෙහි අසුරයෝ ප්‍රසාදයෙන් ඉන්න හේතු 8. මේ පින්නතුන්ට මතක තියාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන් කියලා බලමුකෝ. බැරි වුණොත් හරි. පහරාද කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අසුරයෝ මහා මුහුද කෙරෙහි ප්‍රසාදයෙන් ඉන්න පළවෙනි හේතුව තමයි මහා මුහුද ගැඹුරු වෙන්නේ අනුපිළිවෙලකට. ඒ කියන්නේ මහා මුහුදට ඉස්සෙල්ලාම මහා මුහුදට අවතීර්ණ වෙන කෙනෙකුට ඉස්සෙල්ලාම ඕනනම් ඇඟිලි ටික මහා මුහුදෙන් යට වෙයි. තව ටිකක් ගැඹුරට ගියාම දන හිස හරියට වතුර තියෙනවා. තව ටිකක් ගැඹුරට ගියාම ඉන හරියට. තව ටිකක් ගැඹුරට ගියාම උර හිස හරියට. ඔහොම ගැඹුර යොදුන් ගණනක් ගැඹුරුයි. මහා මුහුද ගැඹුරුම තැන හොයාගෙන තියෙනවද? නෑ. මහා මුහුද කොච්චර ගැඹුරු වුණත් මහා මුහුද ආරම්භ වෙන්නේ කොතනින්ද? නොගැඹුරු තැන ඉඳලා. අනුපිළිවෙලකට තමයි ගැඹුරු වෙන්නේ. මහා මුහුද ගැඹුරු වෙන්නේ අනුපිළිවෙලකට. පළවෙනි කාරණය. මතකද? කියන්න පුළුවන්ද? හරි. 2. මහා මුහුද සාමාන්‍යයෙන් ගොඩබිම වගේ 3 ගුණයකටත් වැඩිය විශාලයි. එච්චර විශාල වුණත් මහා මුහුදට අවතීර්ණ වෙන්න ඕන මොකක් හරහාද? වෙරළ හරහාමයි අවතීර්ණ වෙන්න ඕන. මහා මුහුද කිසිම වෙලාවක වෙරළ අතික්‍රමණය කරනවද? නෑ. වෙරළක් නැති මුහුදක් තියෙනවද? නෑ. මහා මුහුද කොච්චර විශාල වුණත් මහා මුහුදේ සීමාව මොකද්ද? වෙරළ. වෙරළ හරහා තමයි මහා මුහුදට අවතීර්ණ වෙන්න ඕන. දෙවන කාරණය. මතකද? හරි. තුන්වන කාරණය මහා මුහුදේ මේ මලකුණු නෑනේ. මහා මුහුදේ මලකුණු තියෙනවද? දැන් අපි නාන්න යනවා. වතුරේ ගහගෙන යනවා. ගහගෙන යද්දී පීනලා ගොඩ එන්න හදනවා. ඒත් එන්න පුළුවන්ද? බෑ, එන්න බෑ. හැබැයි පීනලා ගොඩ එන්න හැදුවත් එන්න බෑ. හැබැයි මැරුණට පස්සේ මොකද වෙන්නේ? මැරුණට පස්සේ ගොඩ ගහනවා. මුහුදේ මලකුණු නෑ. පුංචි හාල් මැස්සක ඉඳලා විශාල තල්මසා දක්වාම ජීවත් වෙලා ඉන්නකම් ඉන්න පුළුවන්. මැරුණට පස්සේ ගොඩ ගැහුවා. මහා මුහුදේ මලකුණු නෑ. ඒ කිවෙනි කාරණේද? තුන්වෙනි කාරණේ. මතකද? වැනුවා වගේ නෙමෙයි කියන්න ඕනේ. හරි. හතරවන කාරණය මහා මුහුදට ගලා බසිනවනේ ගංගා. දැන් සූත්‍රය දක්වන්නේ ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහී කියන පංච මහා ගංගාවන්ගෙන් වතුර ආවත් වතුර දැන් යමුනා ගඟේ වතුර එද්දී ඒ වතුරට කියන නම තමයි යමුනා ගඟේ වතුර. හැබැයි මහා මුහුදට වැටිච්ච තැන ඉඳලා මොකද වෙන්නේ? එකම සාගර ජලය, එකම මුහුදු ජලය බවට පත් වෙනවා. මොන ගඟෙන්, මොන ඇලෙන්, මොන දොලෙන්, මොන නම් ගොත්තලින් මහා මුහුදට වතුර ආවත් එතෙන්ට එනකන් විතරයි ඒ නම. මහා මුහුදට වැටිච්ච තැන ඉඳලා මොකද වෙන්නේ? එකම සාගර ජලය බවට පත් වෙනවා. ඒ කීවෙනි කාරණේද? කීවෙනි කාරණේද? හතරවෙනි කාරණය. පස්වන කාරණය මහා මුහුදට සාමාන්‍යයෙන් ගංගාවකට, ඇලකට, දොලකට ටිකක් වැඩිපුර වැස්සොත් මොකද වෙන්නේ? වැස්සොත් මොකද වෙන්නේ? උතුරලා යනවා. පෑවුවොත් හිඳෙනවා. හැබැයි මහා මුහුදට මාස ගණන් වැසි නෙමෙයි සුලි කුණාටු ආවත් මහා මුහුද උතුරනවද? නෑ. වතුර උතුරලා යන්නේ නෑ. පෑවුවොතින් මාස ගණනක් හිඳෙනවද? හිඳෙන්නේ නෑ. ඒ නිසා අසුරේ මහා මුහුදට කැමති. ඒ කීවෙනි කාරණේද? කීවෙනි කාරණේද? ඉලක්කමත් කියාගන්න බෑ. 8 කොහොම කියයිද දන්නේ නෑ. කීයද? 5. 6 මහා මුහුදේ දැන් වතුර ටිකක් අරගෙන අපි
දිවේ ගාලා බැලුවොත් මොන රසද? වෙන රටකට ගිහිල්ලා මහා මූදේ වතුර ටිකක් දිවේ ගාලා බැලුවොත් මොන රසද? ලුණු රස. ඒකෝ රසෝ ලෝණ රසෝ. එකම ලුණු රස. මහා මූදේ කොතනින් කොහොම වතුර ගත්තත් මොන රසද? ලුණු රස. ඒ නිසා අසුරයෝ මහා මූදට කැමති. කීවෙනි කාරණේද? 6. 7 මහා මූදේ තියෙනවා අගනා වටිනා වස්තුන්. මිල කළ නොහැකි අගනා වටිනා වස්තුන්. වෛඩූර්ය, මුතු, මණික්, සක්, පබලු, ශිලා මේ වගේ මිල කළ නොහැකි අගනා වටිනා වස්තුව දකින අසුරයෝ මහා මූදට කැමති. කීවෙනි කාරණේද? 7. අවසාන කාරණය මහා මූදේ ඉන්නවත් දැවැන්ත සතුන්. සූත්‍රය දක්වනවා තිමි, තිමිංගල, තිමිරපිංගල, ගාන්ධර්ව, නාග වැනි මහා දැවැන්ත සතුන්. දුෂ්‍යමාන සතුන් ඉන්නවා, අදුෂ්‍යමාන සතුන් ඉන්නවා. යොදුන් ගණනක් විශාල සතුන් මහා මූදේ සැරිසරනවා දකින අසුරයෝ මහා මූද කෙරෙහි කැමැත්තෙන් ඉන්නවා, ප්‍රසාදයෙන් ඉන්නවා කියලා. කවුද මේ කියන්නේ? ඔව්, පහාරාද කියන අසුර රජතුමා කියනවා අසුරයෝ මහා මූද කෙරෙහි ඉන්න කැමැත්තෙන් ඉන්න හේතු ටික. දැන් මේ හේතු ටික ඉවරයි. දැන් මේ කාරණය පින්නතුනි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් මේ අහන ප්‍රශ්නය හරි වැදගත් සහ හරිම සංකීර්ණයි. ඒ ප්‍රශ්නය තමයි පහාරාද ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරන්ගෙන්. දැන් ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ අහපු ප්‍රශ්නෙටනේ කවුද උත්තර දුන්නේ? පහාරාද උත්තර දුන්නේ. දැන් ප්‍රශ්නයක් අහනවා කවුද? පහාරාද කාගෙන්ද? බුදුහාමුදුරන්ගෙන් අහනවා. මොකද්ද ප්‍රශ්නය? බුදුහාමුදුරනේ අසුරයෝ මහා මුහුද කෙරෙහි ප්‍රසාදයෙන් ඉන්නවනම්, අසුරයෝ මහා මුහුද කෙරෙහි ප්‍රසාදයෙන් ඉන්නවනම් ඊට වැඩිය ලක්ෂ වාරයක්, කෝටි වාරයකටත් වැඩිය බුද්ධ ශ්‍රාවකයෝ ශාසනය කෙරෙහි පැහැදීමෙන් ඉන්නේ. බුද්ධ ශ්‍රාවකයෝ ශාසනය කෙරෙහි ප්‍රසාදයෙන් ඉන්නේ. ඒ කියන්නේ අසුරයෝ මහා මුහුදේ කෙරෙහි පැහැදීමෙන් ඉන්නවට වැඩිය ලක්ෂ කෝටි වාරයක් බුද්ධ ශ්‍රාවකයෝ මොකක් කෙරෙහි පැහැදීමෙන්ද ඉන්නේ? මොකක් කෙරෙහිද? බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීමෙන්, ප්‍රසාදයෙන්, ශ්‍රද්ධාවෙන් ඉන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. ප්‍රශ්නේ පැහැදිලිනේ? පැහැදිලි. දැන් මට ඒ කාරණා ටිකට ඉස්සෙල්ලා කියන්නකෝ මේ බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ කාටද කියලා? බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ කාටද? ඇහුන්නේ නැහැ. මගේ කණේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. මොකද්ද බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ? බොහොම සරල කාරණයක්. තෙරුවන් සරණ ගිය කවුද? බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ අපිද? හොඳට මතක තියාගන්න බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එතකොට මේ හතර පිරිසටම සම අයිතියක් තියෙන්නේ. අපිට වැඩියෙන් අයිතිය තියනවද? තියනවද? නෑ. අපිට තියෙන අයිතියමයි භික්ෂූන් වහන්සේලාට තියෙන අයිතියමයි භික්ෂුණීන් වහන්සේලාටත් තියෙන්නේ. භික්ෂූන්ට තියෙන අයිතියමයි උපාසක උපාසිකාවන්ටත් තියෙන්නේ. එකම අයිතිය තියෙන්නේ. මොකද්ද මේ අයිතිය? මොකද්ද සාසනික අයිතිය කියන්නේ? ඈ? සාසනික අයිතිය කියන්නේ මොකද්ද? අයියෝ. දායක සභාවේ සභාපතිකමට තියෙන අයිතියද? භාණ්ඩාගාරිකකමට? එහෙනම් මොකද්ද? සාසනික අයිතිය කියන්නේ මාර්ගඵලයන්ටපත් වීමේ අයිතිය. සාසනික අයිතිය කියන්නේ මොකද්ද? මාර්ගඵලයන්ටපත් වීමේ අයිතිය. මේ ශාසනය තුල පැවිද්දන්ට වගේම කාටද අයිතිය තියෙන්නේ? ගිහියන්ටත් සම අයිතිය තියෙනවා. වෙන වෙන දේවල් වලට නෙමෙයි අයිතිය කියන්නේ. ශාසනික වශයෙන් තියෙන අයිතිය කියන්නේ මාර්ගඵලයන්ටපත් වීමේ අයිතිය. ඒක හැමෝටම එක හා සමානව තියෙන්නේ. මේ ශාසනය තුල මේ 80 මහා ශ්‍රාවකයන්ගෙන්
කෙටිම කාලයක් තුල ධර්ම අවබෝධය ලැබුවේ ගිහියෙක්ද පැවිද්දෙක්ද? කෙටිම කාලයක් තුල ධර්ම අවබෝධය ලැබුවේ පොඩි කාලෙකින් සාමාන්‍යයෙන් තප්පර 3කින් විතර ධර්ම අවබෝධය ලැබුවේ ගිහියෙක්ද පැවිද්දෙක්ද? ගිහියෙක්. දන්නවනේ මේ පින්නතුන් කවුද කියලා. එහෙමනම් මේ භික්ෂුන් ඒ කියන්නේ පැවිද්දන්ටත් වැඩිය වේගයෙන් මේ ශාසනය තුල මාර්ගඵලයන්ටපත් වෙලා තියෙනව කවුද? ගිහියෝ. එහෙමනම් පින්නතුනේ මේ ශාසනය තුල අග්‍රඵලයේ ලැබීමේ අයිතිය පැවිද්දන්ට හා සමාන අයුරෙන්ම කාටද තියෙන්නේ? ගිහියන්ටත් තියෙනවා. දැන් බලන්න පහරා දහන ප්‍රශ්නය හරිම සංකීර්ණයි මේක. මේ බුද්ධ ශ්‍රාවකයෝ මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීමෙන් ඉන්න හේතුව මොකක්ද කියලා අහනවා. දැන් මේ පැහැදීමෙන් ඉන්න ශ්‍රද්ධාව ඇති කරගැනීමේ හේතුව කියන්නේ මේ ධර්ම මාර්ගයටපත් වීමේ මොන අදියරද? පළමු අදියර පදනම මේ පැහැදිලි කරන්නේ. පදනම ශක්තිමත් නම් ඒ ඔස්සේ ගොඩනගන ගොඩනැගිල්ල ශක්තිමත්ද නැද්ද? ශක්තිමත්. එහෙමනම් මේ අහන ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ එකින් එක පිළිතුරු ලබා දෙනවා. මට කාරණා දෙකක් කියන්න ඕන. එක අර අසුරයෝ මහ මුහුද කෙරෙහි පැහැදීමෙන් ඉන්න හේතු එක එක මට කියන්න ඕන. මං හරියට ධර්ම දේශනාව වෙලාවට ඉවර කරනවා. හරියට කිව්වෝති. හරි? දෙක මේ පින්නතුණුත් සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුනේ ඒ කාරණාවලටද නැද්ද කියලා කියන්න ඕන. දෙකයි වැඩ. හරි? දැන් ඔන්න ධර්ම කාරණයට යොමු වෙනවා. බුදුහාමුදුරන්ගෙන් පහරා දහනවා සම්බුද්ධ ශාසනය කෙරෙහි බුද්ධ ශ්‍රාවකයෝ මෙතරම් පැහැදීමෙන් ඉන්න හේතු මොනවද කියලා උත්තරය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ තමයි ඔය කාරණා ටිකමයි කියනවා. මොනවද? අසුරයෝ මහමූද කෙරෙහි ඉන්න පැහැදීමෙන් ඉන්න හේතු ටිකමයි කියනවා. පහරාද කියනවා ස්වාමීනි මට විස්තර කරලා දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ එකින් එක විස්තර කරනවා. දැන් විස්තර කරන්න ඉස්සෙල්ලා කියන්නකෝ පළවෙනි කාරණේ මොකක්ද කියලා. දැන් පටන් ගනිද්දී කියලා ඉවරලා මට එක පළවෙනි එක කියන්න. හරි. අනුපිළිවෙලකට තමයි මහමූද ගැඹුරු වෙන්නේ. හරි. ඒ වගේමයි පින්නතුනි මේ දෙකේ තියෙන සමානාත්ම භාවය බලන්න. සමානකම. මහමූද අනුපිළිවෙලකට ගැඹුරු වෙනවා වගේමයි මේ ධර්ම මාර්ගයේ ගැඹුරු වෙන්නේ අනුපිළිවෙලකට. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරිය, අනුපුබ්බ පටිපදා. ඉස්සෙල්ලාම මේ ධර්ම මාර්ගයට යොමු වෙන පුද්ගලයාගේ පළවෙනි අදියර මොකද්ද? දැන් කිව්වා ඉස්සෙල්ලා. සද්ධානුසාරී ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. ඒ ශ්‍රද්ධාව නොවෙනස් වෙනවා නම් ඒ පුද්ගලයාගේ ඊළඟ මොහොත මොකද්ද? සද්ධානුසාරී. සද්ධානුසාරී පුද්ගලයාගේ ඊළඟ මොහොත ධම්මානුසාරී. ධම්මානුසාරී පුද්ගලයාගේ ඊළඟ මොහොත සෝවාන්. ඊළඟ මොහොත සක්‍රුදාගාමි. ඊළඟ මොහොත අනාගාමි. ඊළඟ මොහොත අරිහත්. මේක ගැඹුරු වෙන්නේ කොහොමද? අනුපිළිවෙලකට මේක දකින අහන අවබෝධ කරගන්න බුද්ධ ශ්‍රාවකයා ශාසනය කෙරෙහි පැහැදෙනවා, ප්‍රසාදයටපත් වෙනවා. මේ පින්නතුණුත් පැහැදුනේ ඒකටද? සද්දයක් නැහැ. පැහැදුනේ ඒකටද? හරි. පළවෙනි කාරණේ ඉවරයි. දෙක වෙරළ. කොහොම හරි එහෙම වචනයක් හරි දාන්න එපානේ. හරි කමන්නේ. වෙරළ අතික්‍රමණය කරන්නේ. වෙරළ හරහා තමයි මහමූදට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ වගේමයි මේ ධර්ම මාර්ගයටපත් වෙන මේක සියුම්ව හිතන්න මේ දෙකේ සමානභාවය. මේ මහමූද මහා දැවැන්ත විශාලයිනේ. ඒ වගේමයි මේ තථාගතයන්න් වහන්සේගේ ධර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදයේ, ත්‍රිලක්ෂණය, කන්දායතන ධාතු විභාගයේ මේ කොච්චර ගැඹුරු ධර්මකාරණා තිබ්බත්, කොච්චර විශාල ධර්මකාරණා තිබ්බත් මූලික අදියර අර මහමූදට වෙරළ හරහා යන්න ඕන වගේ වෙරළ කියන්නේ ශික්ෂණය, විනය ශික්ෂාවන්ට එකග වෙන්න ඕන. මේ ධර්ම මාර්ගයට යොමු වන ඕනෑම කෙනෙක්
පටිච්ච සමුප්පාදේ ඉගෙන ගන්නත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙන ගන්නත්, ත්‍රිලක්ෂණ ඉගෙන ගන්නත්, මොන දාර්ශනික කාරණේ ඉගෙන ගන්නත් ඉස්සෙල්ලා මොකද වෙන්න ඕන? ශික්ෂණයටපත් වෙන්න ඕන. මේක දකින අහන අවබෝධ කරගන්න බුද්ධ ශ්‍රාවකයා ශාසනය කෙරෙහි පැහැදෙනවා. මේ පින්නතුනුත් පැහැදුනේ ඒකටද? ඒකටද? හරි. තුන්වන කාරණය. ඒ ළමයිතුත් ඉඳලා ඒ ළමයිටත් බෑ කියන්නේ අවුලක්. තුන්වන කාරණය. මලකුණු නෑ. හරි. මලකුණු නෑ. මහමුහුදේ මලකුණු නෑ වගේ මේ සම්බුද්ධ ශාසනයේත් මලකුණු තියෙනවද? මලකුණු කියලා කියන්නේ දුස්සීලයන්ට. මලකුණු කියන්නේ කාටද? දුස්සීලයන්ට. මේ ශාසනයේ දුස්සීලයෝ ඉන්නවද? ඒක නම් නිකන් ඉන්නෝ වගේ නේද නිකන්? නේද? මේ ශාසනයේ දුස්සීලයෝ ඉන්නවද? ඉන්නවත් වගේනේ. නිහඬ භාවයෙන් පෙනී යන්නේ. පින්නතුනි මෙතෙන්දි පැහැදිලි කරන්නේ මේ ශාසන බලන්න මේක සියුම්ව හිතන්න. මේ කාරණේ පොඩ්ඩක් සියුම්ව හිතන්න තේරුම් ගන්න. මේ ශාසනය තුල දුස්සීලයන්ට මාර්ගඵලයන්ටපත් වෙන්න බෑ. මහමුහුදේ මලකුණු නෑ වගේ දුස්සීලයන්ට මේ ශාසනය තුල මාර්ගඵලයන්ටපත් වෙන්න බෑ. අඩුම තරමේ සද්ධානුසාරීවත් වෙන්න බෑ. කාටද? දුස්සීලයන්ට සද්ධානුසාරීවත් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවනේ. බුදුහාඳුරෝ සිංහනාද කරනවා. ජීවිත හේතුමි මම ශාවකා සික්ඛාපදානි නාතික්කමන්ති. මගේ ශ්‍රාවකයෝ, ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ජීවිත හේතුමි ජීවිතේ නැති වුණත් මොකද කරන්නේ නැත්තේ? මොකද කරන්නේ නැත්තේ? විනය ශික්ෂාපද කඩන්නේ. ඇත්තද? බුදුහාමුදුරෝ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ ජීවිතේ නැති වුණත් විනය ශික්ෂාපද කඩන්නේ. උදාහරණයක් ගමුකෝ. ශාක්‍ය වංශේ ඝාතනය කරන ඕනේ සියලුම දෙනා. කවුද ඝාතනය කරන්නේ? කවුද ඝාතනය කරන්නේ? විඩෝඩබ මතකයිනේ? විඩෝඩබ යුද්ධ කරන්න ඕනේ. අහනව ඇවිල්ලා ශාක්‍යද නැද්ද කියලා. දැන් විඩෝඩබ යුද්ධ කරන්න එනවා කිව්වම ඒ ආරංචියට ශාක්‍ය වංශ කුමාරවරු 4 දෙනෙක් කියනවා අපි යුද්ධ කරමු කියලා. ශාක්‍ය වංශය කියන්නේ ටිකක් ශක්තිමත් අයනේ. සාමාන්‍යයෙන් කීප දෙනෙක්ගේ ශක්තියක් බලයක් තියෙනවා කාටද? එක්කෙනෙකුට. ශරීර ශක්තිය කීප දෙනෙකුගේ ශරීර ශක්තියක් තියෙන එක්කෙනෙකුට. ඒතරම් ශක්තිමත්. මේ ශාක්‍ය වංශයේ පිරිස එකතු වෙලා යුද්ධ කරමු කියනවා. කුමාරවරු 4 දෙනෙක් එකතු වෙලා. ශාක්‍ය වංශයේ සියලුම දෙනා එකතු වෙලා කියනවා ශාක්‍ය වංශය මොකද්ද කරන්නේ නැත්තේ? යුද්ධ කරන්නේ නැහැ. ඇයි යුද්ධ කරන්නේ නැත්තේ? ප්‍රාණඝාත කරන්නේ නැහැ. සිල්පද කඩන්නේ නැහැ. කවුද? ශාක්‍ය වංශිකයෝ. ශාක්‍ය වංශිකයෝ ශික්ෂාපද කඩන්නේ නැහැ. විඩුඩබ එනවා ඇවිල්ලා අහනවා ශාක්‍යද නැද්ද? ශාක්‍ය කියනවා මරනවා. දෙවෙනි කෙනාගෙන් අහනවා ශාක්‍යද නැද්ද? ශාක්‍ය මරනවා. තුන්වෙනි කෙනාගෙන් අහනවා ශාක්‍යද නැද්ද? ශාක්‍ය මරනවා. පළවෙනි කෙනා ශාක්‍ය කියලා මරනවා දැක දැකත්. දෙවෙනි කෙනා ශාක්‍ය කියලා මරනවා දැක දැකත්. තුන්වෙනි කෙනාගෙන් ශාක්‍යද නැද්ද කියලා අහුවම මොකද කියන්නේ? ශාක්‍ය කියලා කියන්නේ. ඇයි? බුද්ධ ශ්‍රාවකයෝ ශික්ෂාපද කඩන්නේ. දැන් මේ හරියට මොකද්ද කියන්නේ සාමාන්‍යයෙන්? මොකද්ද කියන්නේ? මේ පැත්තට කියන්නේ? ඇහුන්නේ? සුජිත්පුර, සුමතිපුර, සුභූතිපුර. සුභූතිපුරද කියලා අහනවා. ඔව් කියනවා මරනවා. දෙවෙනි කෙනාගෙන් අහනවා සුභූතිපුරද කියලා. මොකද්ද කියන්නේ? දන්නේවත් නැහැ කියයි සුභූතිපුර කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ සිංහනාද කරනවනේ තමන්ගේ ශ්‍රාවකයෝ ගැන. ජීවිත හේතුමි මම ශාවකා සික්ඛාපදානි නාතික්කමන්ති. මගේ ශ්‍රාවකයෝ ජීවිතේ නැති වුණත්
ශික්ෂාපද කඩන්නේ. ශික්ෂාපද කඩන්නේ නැත්නම් එයා කවුද? බුද්ධ ශ්‍රාවකෙක්. ශික්ෂාපද කඩනවා නම් බුද්ධ ශ්‍රාවකෙක්ද? නෑ. ශික්ෂාපද කඩනවා නම් බුද්ධ ශ්‍රාවකෙක් නෙමෙයි. දැන් බලන්න මේ තුන්වන කාරණේත් එක්ක වර්තමානයේ තියෙන බොහෝ අයට තියෙන ගැටලුවකට විසඳුමක් දෙනවා ඈ. ඒ විසඳුම තමයි බොහෝ පිරිස් කියනව නේද? අපි භාවනා වැඩසටහන් වලට මෙච්චර යනවා. අභිධර්ම පන්ති වලට මෙච්චර යනවා. බණ අහන්න හරෙත් යනවා, මෙහෙත් යනවා, අරාරණියෙත් යනවා, මේකටත් යනවා. අච්චර සිල් ගත්තා, මෙච්චර සිල් ගත්තා, එච්චර දන් දුන්නා, අච්චර කටින පිංකම් කරා, හරමයි මෙහෙමයි. තාම කිසිම මාර්ගඵලයකටපත් උන්නේ නැහැ කියලා කියනව නේද කට්ටිය? තාම මොකුත් නැහැ කියලා. ඒකට හේතුව මේකේ පිළිතුර දීලා තියෙනවා පහාරාද සූත්‍රයේ. මොකද්ද හේතුව? මහා මුහුදේ මලකුණු නෑ වගේ මේ ශාසනය තුල දුස්සීලයන්ට අඩුමතරමේ මොනව කරත් කොච්චර දේවල් කරත් දුස්සීලයන්ට අඩුමතරමේ මේ ශාසනය තුල සද්ධානුසාරීවත් වෙන්න බෑ. අඩුම සද්ධානුසාරීවත් වෙන්න බෑ. මේක දකින අහන අවබෝධ කරගන්න බුද්ධ ශ්‍රාවකයා ශාසනය කෙරෙහි පැහැදෙනවා, ප්‍රසාදයටපත් වෙනවා. මේ පින්නතුණුත් පැහැදුනේ ඒකටද? ඒකටද? හරි. සද්ද නැහැ. ඊළඟ කාරණේ. කො කියන්න මම වෙලාවට ධර්මදේශනාව නතර කරනවා. කිව්වොත් හතරවෙනි එක. ගංගා හරි. ගංගා කියලා නමක් කිව්වද දන්නේ නැහැ. විවිධ ගංගා වලින් මොන නම් ගොත් වලින් ගංගා ගලාගෙන ආවත් මහමුහුදට වැටිච්ච තැන ඉඳලා එකම සාගර ජලය. මහවැලි ගඟේ වතුර, කැලණි ගඟේ වතුර, මොන ගඟේ වතුරත් මුහුදට වැටිච්ච තැන ඉඳලා එකම සාගර ජලය. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි යම් ශ්‍රාවකෙක් පැහැදුනා නම් ඒ ශ්‍රාවකයා බ්‍රාහ්මණ වෙන්නත් පුළුවන්. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්ධ මොන කුලයේ වුණත්, මොන ඉහළ කුලයක් වුණත්, මොන පහළ කුලයක් වුණත්, මොන උගත වුණත්, මොන නූගතා වුණත්, මොන බුද්ධිමතා වුණත්, මොන පොහොසතා වුණත්, මොන දුප්පතා වුණත් මේ ශාසනය කෙරෙහි පැහැදුනා නම්, මේ ශාසනය කෙරෙහි ප්‍රසාදය ඇති කරගත්තා නම් ඒ පුද්ගලයා ඒ මොහොතේ ඉඳලා මොකද වෙන්නේ? ශාක්‍ය පුත්ත ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ. මොන කුලෙන්, මොන දුප්පතා, මොන පොහොසතා, මොන උගතා, බුද්ධිමතා කවුරු මේ ශාසනයට ආවත් ශාසනයට එළඹිච්ච මොහොතේ ඉඳලා ශාක්‍ය පුත්ත ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ. එක එක නම් වලින් හඳුන්වන්නේ. මේක දකින අහන බුද්ධ ශ්‍රාවකයා ශාසනය කෙරෙහි පැහැදෙනවා. අර විවිධ ගංගාවල එක එක නම් ගොත් තියෙන ගංගා ඇවිල්ලා මහමුහුදට වැටිලා එකම සාගර ජලය බවට පත් වෙනවා වගේ මොන කුල මල ભેද මොනව තිබුණත් මේ ශාසනයට ආපු තැන ඉඳලා මොකද වෙන්නේ? ශාක්‍ය පුත්ත ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. මේක දකින අහන බුද්ධ ශ්‍රාවකයා ශාසනය කෙරෙහි පැහැදෙනවා. මේ පින්නතුණුත් පැහැදුනේ ඒකටද? හරි. ඊළඟ කාරණය. වතුර හින්දෙන්නෙත් නැහැ, උතුරන්නෙත් නැහැ. ඒ වගේමයි මේ ශාසනය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනකන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනකන් ශාසනය තුල මාර්ගඵලලාභීන් අඩු වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ නැති වෙන්නෙත් නැහැ. මාර්ගඵලලාභීන් මාර්ගඵල ලබලා ඉතිරිලා පැතිරිලා අවසන් වෙන්නෙත් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනකන් ශාසනය තුල මාර්ගඵලලාභීන් අඩු වෙනවද? නැහැ. පිරිලා ඉතිරිලා යන්නෙත් නැහැ. මේ මොහොතේ මේ ශාසනය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවද නැද්ද? තියෙනවා. එහෙමනම් මේ මොහොතේ මාර්ගඵලලාභීන් ඉන්නවද නැද්ද? ඉන්නවා. මේක දකින අහන බුද්ධ ශ්‍රාවකයෝ ශාසනය කෙරෙහි පැහැදෙනවා. ඊළඟ කාරණේ මොන රසද? ඇහෙන්නේ මොන රසද?
ඒ වගේමයි මහා මුහුදේ කොතනින් කොහොම වතුර ගත්තත් මොන රසද? ඒ වගේමයි මේ තථාගතයන්න් වහන්සේගේ දේශනාව සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය, දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය, කුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිඋත්තක, සුත්ත නිපාත, විමානවත්තු, පේතවත්තු, තේරගාථා, තේරීගාථා, ජාතක, නිද්දේශ, පටිසම්භිදා, අපදාන, බුද්ධ වංශ, චර්යා පිටක, පරාජික පාළි, පාචිත්‍ය පාළි, චුල්ලවග්ග පාළි, මහා වග්ග පාළි, පරිවාර පාළි, ධම්මසංගිනී, විභංග, ධාතු කතා, පුද්ගල පඤ්ඤාති, කතාවත්තු, යමක ප ဋ ාණ කියන මොන ග්‍රන්ථයෙන්, මොන සූත්‍රයෙන්, මොන ඡේදයෙන් වචනයක් අකුරක් පාසා මොන රසද? ලුණු රස නෙමෙයි අයියෝ. කාටද කියන්නේ? කාටද බණ කියන්නේ කියන්නකෝ. මෙච්චර වෙලා කිව්වා. මොන රසද? ලුණු රස කිව්වා. 84000 ධර්මස්කන්ධයේම තියෙන මොන රසද? එකම ධර්ම රසය, එකම විමුක්ති රසය. මහමුදේ කොතනින් කොහොම ගත්තත් ලුණු රස වගේ මේ මේ තථාගතයන්න් වහන්සේගේ දේශනාව තුළ කොතනින් කොහොම ගත්තත් මොන රසද? එකම ධර්ම රසය, එකම විමුක්ති රසය, එකම නිවන් රසය. මේක දකින අහන අවබෝධ කරගන්න බුද්ධ ශ්‍රාවකයා ශාසනය කෙරෙහි පැහැදෙනවා, ප්‍රසාදයටපත් වෙනවා. ඊළඟ කාරණේ කිව්වේ නම් කොහොමද පටන් ගනිද්දි? වස්තුව. හරි. අගනා වටිනා වස්තුව තියෙනවා මහමුදේ. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනය තුලත් තියෙනවා අගනා වටිනා වස්තුව. සම්බුද්ධ ශාසනය තුලත් මිල කළ නොහැකි අගනා වටිනා වස්තුව තියෙනවා. මොනවද? සතර සතිපට්ඨානය, සතර අර්ධිපාද, සතර වීරය, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දකින, අහන, අවබෝධ කරගන්න. මේ 37ම නෙමෙයි. 37න් සතර සතිපට්ඨානෙන් පළවෙනි එකක් තිබුණත් ප්‍රමාණවත්. කායානුපස්සනා වුණත් මේ ධම්ම මාර්ගයට එළඹෙන්න ප්‍රමාණවත්. මේ දකින, අහන බුද්ධ ශ්‍රාවකයා මෙය මිල කළ නොහැකි අගනා වටිනා වස්තුව දකින, අහන, අවබෝධ කරගන්න බුද්ධ ශ්‍රාවකයා ශාසනය කෙරෙහි පැහැදෙනවා, ප්‍රසාදයටපත් වෙනවා. ඊළඟ කාරණේ කිව්වේ නම් කොහොමද පටන් ගන්නෙද්දි? කියද්දි එහෙම තමයි නේ, හැමෝම රටේ එහෙමයිනේ නේ. දැන් සත්තු හරි. එහෙම හරි කියමුකෝ. සත්තු කියලා කියනවා. ඔව්. විශාල දැවැන්ත සතුන් ඉන්නවා මහා මුහුදේ. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනයේ දැවැන්ත මහා ශ්‍රේෂ්ඨ උතුමන් ඉන්නවා. සම්බුද්ධ ශාසනය වැජබෙනවා දකිනවා. කවුද? සතර මග සතර ඵලයන්ටපත් වෙච්ච උතුමන්. සෝවාන්, සක්‍රුදාගාමි, අනාගාමි, අරිහත් යන සතර මග සතර ඵලයන්ටපත් වුණු උතුමන් පිළිබඳ දකින, අහන, අවබෝධ කරගන්න බුද්ධ ශ්‍රාවකයා ශාසනය කෙරෙහි පැහැදෙනවා. අපි ඉතින් ඒක සාමාන්‍යයෙන් දැන් සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ, වර්තමානයේ වැඩ ඉන්න භික්ෂු යතිවරයාණන් වහන්සේලා කෙරෙහි පැහැදීමෙන් මේ පින්නතුන් බුද්ධ ශාසනය කෙරෙහි පැහැදෙනවනේ. අන්න ඒ කාරණේත් ඒකට එකඟ වෙනවා. එතකොට මේ සතර මග සතර ඵලයන්ටපත් වෙච්ච උතුමන් දකින, අහන, අවබෝධ කරගන්න බුද්ධ ශ්‍රාවකයා ශාසනය කෙරෙහි පැහැදෙනවා, ප්‍රසාදයටපත් වෙනවා. කාරණා 8ම අවසానයි. යාන්තම් කියාගත්තනේ. හරි. මේ කාරණේ පොඩ්ඩක් හිතන්න. අවසාන කාරණය. මේ කියපු කාරණා 8ම පින්නතුනේ එදා බුදුහාමුදුරුවෝ
වේරංජාවෙහි දේශනා කරද්දී මේ කාරණා 8 ඒ විදියටම වළංගුද නැද්ද? වළංගුද නැද්ද? වළංගුයි. එදා බුදුහාමුදුරෝ දේශනා කරද්දී මේ කාරණා 8 ඒ විදියටම තිබ්බා. මේ කාරණා 8 අදටත් ඒ විදියටම වළංගුද නැද්ද? වළංගුයි. ඉදිරියටත් මේ කාරණා 8 පවතින තාක්කල් මේ කාරණා 8 වළංගුද නැද්ද? වළංගුයි. මේ කාරණා 8 පවතිනකන් ශාසනය තුල මාර්ගඵලලාභීන් නැති වෙන්නේ නැහැ. මේ කාරණා 8 විශේෂයි යම් පුද්ගලයෙකුට පැහැදෙන්න පුළුවන් නම්, ප්‍රසාදය ඇති කරගන්න පුළුවන් නම්, ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් නම් පින්නතුනේ ප්‍රත්‍යක්ෂයි. ඒ ශ්‍රද්ධාව වෙනස් වෙනවද නැද්ද? මේ කාරණා 8ට පැහැදෙනවනම් අපි මේ පැහැදිලා තියෙන එක එක කාරණා වලටනේ. ඒ එහෙම එක එක කාරණා වලට පැහැදුනාම ශ්‍රද්ධාව මොකද වෙන්නේ? අඩු වැඩි වෙනවා. හැබැයි මේ කාරණා 8 අවබෝධ කරගෙන පැහැදෙන්න පුළුවන් නම්, ප්‍රසාදය ඇති කරගන්න පුළුවන් නම් මේ ශ්‍රද්ධාව, ඒ පැහැදෙන, ඒ ප්‍රසාදේ, ඒ ඇති කරගන්න ශ්‍රද්ධාව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ඒ පුද්ගලයාගේ ඊළඟ මොහොත මොකද්ද? මොකද්ද? සද්ධානුසාරී. ඊට පස්සේ ධම්මානුසාරී. පින්නතුනේ මතක තියාගන්න, මේ කාරණා ඔස්සේ මේ කාරණා ටික කෙරෙහි පැහැදෙන්න ඕන කෙනෙක් පන්සිල් ගන්නත් ඉස්සෙල්ලා, තෙරුවන් සරණ යන්නත් ඉස්සෙල්ලා, নমස්කාරය කියන්නත් ඉස්සෙල්ලා මේ කාරණා ඔස්සේ පැහැදෙන පුද්ගලයා ප්‍රත්‍යක්ෂයි. දැන් උනත් මේ කාරණා අවබෝධ කරගෙන පැහැදෙන්න පුළුවන් නම් මේ ශාසනය තුල මාර්ගඵලයන්ටපත් වෙනවාමයි. එතරම්ම විශ්වාසයි. මම කැට තියලා කියන්නේ එතරම්ම විශ්වාසයෙන් මේ කාරණා එදත් එහෙමයි, අදත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. මේ කාරණා 8 වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙලත් නැහැ. මේ කාරණා 8 විශේෂ පැහැදෙන පුද්ගලයාගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ. එනම් ප්‍රත්‍යක්ෂයි, මාර්ගඵලයන්ටපත් වෙනවාමයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.